Hello. මම ශාන් Mama Masha. මේ පාර අපි ගියා ලේක් එල්ඩන්. අද අපි ගේන්නේ අපේ ලේක් එල්ඩන් කතාව. ඉතින් අපි ගියේ ලේක් එල්ඩන් කියලා හරියම ලස්සන පැත්තකට මේ පාර. අපි ගියපු දවසේ කාලගුණේ මාරම හොඳයි. පැහැදිලි අහසක් තිබ්බේ. ඇත්තටම කිව්වොත් චිත්‍රයක් ඇඳලා වගේ ලේක් එල්ඩන් එක්ක අර කඳුපන්තිය තියෙනකොට. ඒක ඒ වගේම ගොඩක් ප්‍රසිද්ධයි මේ කට්ටියන්ගේ ජල ක්‍රීඩා වලට සහ ෆිෂින් වලට. ඒකේ ෆ්‍රී කැම්පින් සයිට් ගොඩක් තියෙනවා. අපිට කැමති එකක් ගිහිල්ලා කලින් ගිහිල්ලා හොයාගන්න පුළුවන්. ඒක ගොඩක් ලස්සන ලොකු ලේක් එකක්. අපි එදා සෙනසුරාදා තමයි පිටත් උනේ ලේක් එල්ඩන් යන්න. ඕස්ට්‍රේලියාවේ තිබුණ මෙල්බන් කප් කියලා පබ්ලික් හොලිඩේ එකක්. ඒකත් එක්ක ක්ලෝන් වීකෙන්ඩ් එකක් සෙට් වුණා. ඒ නිසා ඉතින් අපේ ඩෑෂ් අයියයි නිතිනි අක්කයි එක්ක තමයි අපි මේ ට්‍රිප් එක මේ පාර ගියේ. ඉතින් අපි හිතුවේ මේ පාර වෙනද කරනවා වගේ නෙවෙයි පොඩ්ඩක් අර රිලැක්සින් කැම්පින් එකක් කරන්න. කැම්ප් සෙටප් එක අපේ හදලා දවස් 2-3ක් එකම තැන ඉඳලා අපි ඉතින් කෑම පොඩ්ඩක් උයාගෙන එහෙම පොඩි නිදහසේ ගත කරන්න තමයි අපි හිතුවේ. පොඩි රිලැක්සින් ටයිම් එකක් නේද ගත කරන්න. Oh my god. මට ආයෙ යන්න තිබ්බනම් මං යනවා ඇත්තට. හරීම ආසයි මං ගියපු කැම්පින් එකට. හරීම ලස්සනයි. අපි හොඳ කාලයක් ගත කරා. දවස් 3ක් අපි නයිට් දෙකක් කැම්ප් කරා එතන. හොඳ වෙදර් එකක් තිබ්බ පළවෙනි දවස් දෙකේම. ඒ නිසා අපි ඇත්තටම ගොඩක් හොඳ රිලැක්සින් ටයිම් එකක් ගත කරා. මේ දවස්වල ඇත්තටම ලේක් එල්ඩන් වල වතුර ලෙවල් එක ගොඩක් අඩුයි. ඔයාලට ඔය පේන්නේ දුමුරු පාට කොළ පාට වෙන්වෙන සීමාවට ඉස්සර වතුර තිබුණා තියෙනවා. මේ දවස්වල ගොඩක් අඩුයි වතුර. අර කලින් කිව්වත් වගේ මෙතනට එනවා ගොඩාක් කට්ටිය මේ වෝටර් ස්පෝර්ට්ස් කරන්න. ඉතින් ඔයාලට දැන් පේන්නේත් ඒ විදිහට කට්ටිය වෝටර් ස්පෝර්ට්ස් කරන විදිහ. ඉතින් අපි මේ පාර ගියපු පාරත් හරිම ලස්සන පාරක්. ඉතින් අපි මේ ගියපු පාර අපි ගියේ ගොඩක් කඳු යායවල් අතරින් උස ගස් මැද්දෙන් ලස්සන තනනිල් අතරින්. ඉතින් අපි හරිම ආසාවෙන් ගියා මේ ගමනත් තස්මේනියා ගමන වගේ. ඒ විතරක් නෙවෙයි හරිම හිත පිනවන දසුනකුත් අපිට අපි පාරේ යනකොට අපිට දැක ගන්න ලැබුණා. ඒ තමයි බලුබබෙක් මේ වාහනේ පිටිපස්සේ යනවා. මේ මං ඉතින් හරි ආසාවෙන් එයා දිහා බලාගෙන ඉයා හරිම කියුට් එයා. අපි එයාගේ පස්සේ ගොඩාක් වෙලා ගියා. මේ තමයි අපි මුලින්ම ලේක් එල්ඩන් දැක්ක අවස්ථාව. ලොකු පාලමක් කරා තමයි ගියේ. ඊට පස්සේ අපිට යන්න තිබ්බා ග්‍රැවල් රෝඩ් එක. ඒක ඩස්ටි 2 wheel vehicle එකකට උනත් ඒක යන්න පුළුවන් රෝඩ් එක. ඉතින් අපි එදා යද්දිත් ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා. අපි උදේන් පිටත් වුණත් ඒ කැම්ප් සයිට්ස් වලට කට්ටිය ඇවිල්ලා හිටියා. අපිටයි ලෑෂ් අයියලාටයි කැමති විදිහේ තැනක් අපිට සෙට් වුණා. මොකද අර ලේක් එල්ඩන් වීව් එකත් එක්ක අපි ඉතින් අර හිතුවේම අර උදේට ලේක් එල්ඩන් වීව් එක බලාගෙන නැගිටින ඒ දර්ශනයට තමයි අපි කැමති වුණේ. ඉතින් අපිට ඒ විදිහටම තැනක් සෙට් වුණා. ඉතින් අපි හරි ආසාවෙන් ඉක්මනට කැම්පින් සෙටප් එක සෙට් කරගන්න වැඩට බැස්සා. මේ විදිහට තමයි අපේ කැම්ප් සෙටප් එක අපි හදාගත්තේ. අපිට අපේ කැම්ප් සෙටප් එකේ රූෆ්ටොප් ටෙන්ට් එකක් එක්ක ෂවර් ඕනින් එකක් තියෙනවා අපිට. දැනට ඒ විදිහට තමයි අපි හදාගෙන තියෙන්නේ. අපිට පුළුවන් අපේ රූෆ්ටොප් ටෙන්ට් එකට ඇටැච්මන්ට් එකක් විදියට නෙක්ස් එකක් වගේ අපිට හදාගන්න පුළුවන්කම තියෙනවා. අපේ රූෆ්ටොප් ටෙන්ට් එකටම ඇටැච් කරලා අපේ ෂවර් ඕනින් එකට අපි පොට්ටුවට ෂවර් එක දානවා. සහ මෙතන තියලා තියෙනවා අපි පෝටබල් කොමෝඩ් එක. ඊට පස්සේ අපේ ෆ්‍රිජ් එක අපි තියලා තියෙන්නේ ප්‍රාඩෝ එක ඇතුලේ. ඊට පස්සේ මේ විදිහට අපේ ඇනෙක්ස් එක ඇතුළට ගිහිල්ලා අපිට රූෆ්ටොප් ටෙන්ට් එකට ඇක්සස් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන ඔයාලට අපේ රූෆ්ටොප් ටෙන්ට් එක ඒකේ අපි ගොඩක් මාස දේ තමයි මෙතනදී පේන view එක. වාහනේ height එකත් එක්ක මේ වගේ තැනක නියම view එකක් තියෙනවා. සහ මේකේ
ඕපනින්ස් 3ක් තියෙනවා. ඒ තුනම අපිට ඕපන් කරගෙන ඉන්න පුළුවන් සහ මෙෂ් එක ඕනනම් මෙෂ් එක දාගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ බැටරි සෙටප් එක. ඒකට අපි දැන්ට පාවිච්චි කරන්නේ 1000 වොට්ස් ඉන්වර්ටර් එකක් සහ සෝලර් බ්ලැන්කට් එකක් පාවිච්චි කරනවා අපි. ඊළඟට අපි ළඟ කැම්පින් චෙයර්ස් තියෙනවා. ඊළඟට අපිට තියෙනවා ගෑස් කුකර්ස් සහ අපිට කිචන් එකට අවශ්‍ය දේවල්. ඒව මෙතන නැහැ. මේ තමයි ඔයාලට පේන්නේ අපි ගොඩාක් බලාපොරොත්තුෙන් ගියපු හරිම ලස්සන වීව් එක. අපි ඉතින් එදා ගිහිල්ලා ගොඩාක් කළා බලන් හිටියේ මේ වීව් එක දිහා. සහ ඊළඟ දවස් උදේ හැරුණෙත් මේ වීව් එකට. හරිම ලස්සනයි. අපි හිටපු තැන ලේක් එකට වඩා ටිකක් උඩ ලෙවල් එකකින් තියෙන්නේ. ඒ නිසා වීව් එක තවත් ලස්සනට පේනවා. අපේ කැම්ප් සෙටප් එක හදලා ඉවර වෙලා අපි ඉතින් කරපු පළවෙනි රාජකාරිය තමයි බෝට් පදින එක. ඒ නිසා අපි ඒකට රෙඩි වෙලා බෝට් උත් අරගෙන අනිත් දේවල් අරගෙන අපි ගියා ලේක් එකට. එදා අපි පළවෙනි දවසේම අපේ කැම්ප් සෙටප් එක සෙට් කරලා බෝට්ස් පදින්න ගිහිල්ලා අපි ඉතින් එදා හවස රොමැන්ටික් ඊවිනින් එකක් ගත කරා. සන්සෙට් එක බලාගෙන පොඩ්ඩක් ඉතින් සීතල සුළං වැඩි පොඩ්ඩක් නිදහසේ අපි බෝට්ටු පැදලා මැදට වෙලා නිකන් බෝට්ටුව මේ හබා ගන්නේ නැතුවත් අපි හිටියා. ඉඳගෙන ඉතින් අපි සන්සෙට් එක දිහා තමයි බලාගෙන හිටියේ. ඒක ගොඩක්ම හොඳ ඊවිනින් එකක් වුණා. ඊට පස්සේ අපි සන්සෙට් වෙනකන් ඉඳලා පොඩි බෝට්ටු රේස් එකකුත් තියලා තමයි ගොඩට ආවේ. ඒකත් ජොලි. ඉතින් ඊට පස්සේ අපි බෝට්ස් පැදලා අපි එදා රෑ බාබකියු එකක් දැම්මා. දාලා ඊට පස්සේ අපි නිදාගත්තා. මොකද එදා ගමන් මහන්සියත් එක්ක. ඊට පස්සේ උදේ නැගිටලා ඉතින් හරිම ලස්සන වීව් එකකට තමයි උදේ නැගිට්ටේ. නැගිටලා අපි කොෆි බීලා කිරිබත් සහ සීනි සම්බෝල හදාගෙන අපි 4 දෙනාම කෑවා. බඩ පැලෙන්න කෑව. ඇත්තටම නිදිමතේට ගම්ම කෑවා. ඉතින් හරිම සතුටුයි එදා දවසත්. හේතුව මේ එකම තැනනේ අපි එදාත් කැම්පින් කරන්න. ඉතින් හරිම රිලැක්සි. ඊට පස්සේ ගේම්ස් ටිකක් කරන්න ගත්තා. ගේම්ස් කරලා එතන පොඩි ආතල්ලක් අරගෙන ඊට පස්සේ අපි රෑ උන නිසා අපේ බාබකියු එක දාන්න හිමීට ආයි පටන් ගත්තා. ඊළඟට අක්කා නූඩල්ස් එකක් හදන්න ගත්තා. එදා රෑ වෙනකම් අපි ගොඩාක් මාතෘකා ගැන කතා කර හිටියා. ඇත්තම පොඩක් ලෝබයි. මොකද මේ කැම්පින් සෙටප් එක අපිට හෙට ගලවලා ඊළඟ දවසේ ආපහු අපේ ගෙදරට ඇවිල්ලා ආයි සුපුරුදු රාජකාරි වලට යන්න තියෙනවා. අපි නැතිනියක් නිලාකුරු ගෙනත් තිබ්බා. අපි ඉතින් හරිම ආසාවෙන් කාලයකට පස්සේ නිලාකුරු වත්තු කරේ. ඉතින් නිලාකුරු වත්තු කරලා පොඩි ආතල්ලක් ගත්තා එතන. ඊළඟ දවසේ අපේ ප්ලෑන් එක තිබ්බේ මැන්ස්ෆීල්ඩ් සූ එකට යන එක. අපි උදේ නැගිටලා වැස්සට කලින් සේරම බඩු ටික අකුලගෙන මැන්ස්ෆීල්ඩ් සිටි එකට ගිහිල්ලා එතනින් අපේ උදේ කෑම එක අරගෙන අපි කෙලින්ම මැන්ස්ෆීල්ඩ් සූ එකට තමයි ගියේ. මැන්ස්ෆීල්ඩ් සූ එක කියන්නේ ගොඩාක් ලොකු සූ එකක් නෙවෙයි, සාමාන්‍ය ප්‍රමාණයේ සූ එකක්. ඒක ප්‍රයිවට් මේන්ටේන් වෙන වික්ටෝරියා වල තියෙන තවත් සූ එකක්. අපි මේ ෆස්ට් ටයිම් අපි සූ එකක් බලන්න ගියපු ඔස්ට්‍රේලියාවේ. මේ ඉන්නේ ඩිංගෝ කියන විශේෂය. ඒගොල්ලෝ ඔස්ට්‍රේලියාවේ සහ තවත් රටවල් කිහිපයක ජීවත් වෙනවා. හැබැයි බහුලම වාර්තා වෙන්නේ ඕස්ට්‍රේලියාව තමයි. අපි ගොඩක් විස්තර දැනගත්තේ අපේ නැතිනි අක්කාගෙන් තමයි. නැතිනි අක්කා එක්ස්පර්ට්. ඔව් එයා හරි කැමති ඇනිමල්ස්ලා. thank you නැතිනි අක්කේ මේ සූ එක බලන්න යමු කියලා එයා තමයි යෝජනා කරෙත්. ඉතින් ඔයාලා දන්නවා මේ කලින් වීඩියෝ එක බලපු හැමෝම දන්නවා මේ වොම්බැට්ස්ලට අපි දෙන්න කොච්චර කැමතිද කියලා. අපි දෙන්න වොම්බැට් පික්කෝ දෙන්නේ. අපි මේ සූ එකේ ගියාම වොම්බැට් හිටියා. ඒ උනාට ඌ ඇංගිලා. ඔව් ඇංගිලා. ඌ ඇංගිලා කොටයක් ඇතුලේ. ඊට පස්සේ අපි මෙයා අපට හොටෙන් ගනින්න හැදුව ඒකෙන් බේරලා පොඩ්ඩක් වෙන පැත්තකට ගියා. ඊට පස්සේ අපිට හම්බුනේ වොලබි බබෙක්ක. එයා ඉතින් මේ අපිව ඉව කර හිටියා. ඔයාලා හැමෝම දන්නවා වොලබිස්ලා කියන්නේ කැංගරු විශේෂයක්. පොඩි කැංගරූ කියලා කිව්වත් හැමෝටම තේරෙයි කියලා හිතනවා. මේ සූ එකේ කූඩු කරන්න ඕන සත්තු කූඩුවේ ඇතුලේ හිටියේ. කූඩු කරන්න ඕන නැති සත්තු ගොඩක් අය නිදැල්ල තමයි අපි දැක්කේ. නැතිනියක් අපි මේ සූ එකට එක්කන් යන්න ලොකුම හේතුව තමයි වයිට් ලයන්ස්ලා. වයිට් ලයන්ස්ලා කියන්නේ ලෝකේ ගොඩක්ම විරල ලයන්ස්ලා විශේෂයක්. වයිට් ලයන්ස්ලා හම්බෙන්නේ සවුත් අප්‍රිකාවේ එක කොටසක විතරයි. දැන්ට කැලෑවල ඉන්න වයිට් ලයන්ස්ලා ප්‍රමාණය 20කට අඩුයි කියලා තමයි කියන්නේ.
මුළු ලෝකෙම ඉන්න වයිට් ලෑන්ස්ලා ගානක් 300ට අඩුයි කියලා තමයි කියන්නේ. අපිට මේ විස්තර කරපු එක්කෙනා නම් කිව්වේ 102යි කියලා. හැබැයි මම ඉන්ටර්නෙට් එකේ සර්ච් කරද්දී 200 300 අතර වගේ ඉන්නවා කියලා තමයි කියන්නේ. මෙතන ඉන්නවා දෙන්නෙක්. අපි ඒ දෙන්නව දැක්කා. මේ කට්ටිය වයිට් ලෑන්ස්ලා උනාට අර ගොඩාක්ම වයිට් කට්ටිය නෙවෙයි. හැබැයි වයිට් ලෑන්ස්ලා කැටගරි එකට තමයි වැටෙන්නේ. අපි ගියපු වෙලාව ග්‍රේට් ටයිමින් ඇත්තටම හේතුව සූ එකේ ස්ටාෆ් එකෙන් අපිට කිව්වා ලයන්ස්ලට කෑම දෙනවා කියලා. ඉතින් ඒක අපිට බලන්න පුළුවන් කියලා. මෙතනින් එහාට සෙන්සිටිව් අය ඉන්නවා නම් ඒ වගේ දේවල් බලන්න එපා. ඒ ටික ස්කිප් කරලා ඊට පස්සේ ටික බලන්න. මුන්ට තියෙන එකම විනෝදේ තමයි කෑම ගෙනල්ලා දෙන එක. ඒ නිසා බලන්න මුන් දෙන්න පට්ටම අතල්ලේ තමයි ඉන්නේ. උන් දෙන්න හෙට දුවනවා මෙහෙට දුවනවා. සද්ද දානවා ගොරවනවා එක එක කැටයම් මුන්ගේ. සිංහයන්ට කෑම දාන්න වෙනම පොඩි ප්‍රමාණයේ කේජ් එකක් තියෙනවා. ඒකෙන් එළියට පුද්ගලයා මුලින්ම එළියට දානවා සිංහයෝ දෙන්නවා. ඊට පස්සේ ගේට් එක වහලා තමයි එතනට තමයි යාලා කෑම ගෙනල්ලා දාන්නේ. මේ සිංහයා මෙයාලට තෑන්ක්ස් කරන්නත් අමතක කරේ නෑ. ඔව් අපිට පෙනුනේ නම් ඇත්තරම මේ ඔයාලා මේක හරියටම බැලුවොත් ඔයාලටත් පෙනේවි එක. ගේට්ටුව ඇරිය ගාම මෙයා එක්කෙනෙක් නැවතිලා එයා ළඟ කියනවා නිකන් තෑන්ක්ස් වගේ නිකන් කියලා යන ලයින් එකක් තමයි දුන්නේ. හැබැයි අපට එවන ගොරවන සද්ද විතරයි. මේ පුද්ගලයා කිව්ව විදිහට එතන ඉන්නේ ඕස්ට්‍රේලියාවේ වයසකම සිංහයෙක්. එයාගේ වයස අවුරුදු 25යි. සාමාන්‍යයෙන් කැලේ ඉන්නවා නම් සිංහයෙක් අවුරුදු 10ක් වගේ තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. මෙයාලට හරි වෙලාවට කන්න දීලා සහ මොනවාරි ලෙඩ දුකක් හැදුනොත් අවශ්‍ය ට්‍රීට්මන්ට් කරනවා. ඒ නිසා තමයි මෙයාලා මෙච්චර කාලයක් ජීවත් වෙන්න කියලා කියන්නේ. කියන්න ඕන මැන්ස්ෆීල්ඩ් සූ එකේ ස්ටාෆ් එක හරියම ෆ්‍රෙන්ඩ්ලි. ඇත්තටම මේගොල්ලන්ගේ කතා බහත් එක්ක අපේ ගොඩක් වෙලා හිටියා. සහ අපිට හරියම සතුටුයි ඒගොල්ලෝ අපිත් එක්ක ෆ්‍රෙන්ඩ්ලි වුණ විදියට. Yep, 102 white lions left in the world. We've got 2 of them. Only 102 left in the world. 20 years old. The old lion round the back, he might have taken his shot. He's not a white lion. He's the oldest lion in Australia. He's over 25 years old. Two. You know, they don't last that long. In the wild, lucky to get to 10. 10, huh? Yeah. 25. In captivity, 20, 25 years. Because they get looked after and fed regularly, healthcare needs taken care of. මේ අයියමලෝ දෙන්නට වෙන වෙනම කෑම දුන්නා. ඒ වුණාට ඒ දෙන්නට දුන්නෙත් එකම පෝෂන් එක දෙන්නට දෙපැත්තට බෙදලා එහෙම එකම පෝෂන් එක දුන්නේ. ඒ වුණාට එතනින් එක්කෙනෙක් ඇවිල්ලා අර අයියගේ තියෙන එකකින් චුට්ටක් අරගෙන දුවනවා. මම මේක කන්න ගෙනිච්චට ඇත්තටම ආයෙත් ගෙනල්ලා ආයෙත් එකක් අරගෙන ගියා. මෙයා නම් කියන්නේ සෙල්ලම් කරනවා කියලා. මොකද එයාලට ඕන තරම් කැම තියෙන නිසා එයාලට ඒක සෙල්ලම් කරනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අපි මෙතන ඉන්න වගේ ඇල්පකාලා ටික පාස් කරගෙන මෝරංචුවක් ඉන්න තැනකට ගියා. ඒ මෝත් හිටියේ ඉදල්ලේ. මාරිරම දන්නේ නැහැ ඩිංගොලා මෝන්ට ඇටැක් කරනවද කියලා. කැලේදී කොහොම හරි මෙතන ඉන්න මෝරංචෝ ඩිංගොන්ගේ පට්ට ආතල්ලයක් ගත්තේ. ඩිංගෝ ටික ඇතුලේ ඉන්නේ. මුන් ටික පොඩි ආතල්ලයක් ගත්තා උගේ. මෙතන ඉන්නවා බූරුව දෙන්නේ. මේ ඉන්නේ තා බූරු පෙට්ටිය. මෙයාගේ සද්ද හැලද මන් දන්නේ නැහැ. දුර හිටපු අනිත් බූරුවත් මෙතනට ආවා. ඒ තමයි දෙවෙනි බූරුව. ඊට එහා පැත්තේ අර බෝරුවන්ගේ කේජ් එක එහා පැත්තේ හිටි කියුට් වොලබීස්ලා දෙන්නේ. ඒ දෙන්න එකටම ලං වෙලා මේ අපි දිහා බලාගෙන ඉන්නවා ඉව කරනවා. චෝයි. එදා ටිකක් විතර වැස්ස දවසක් සතුට කෑම දෙන්නත් එතනින් කෑම ගන්න පුළුවන් අපිට ඒක අමතක වුණා ගන්න. මේ මෙතන පේන්නේ සිංහයාට ආතල්ලයක් දෙනවා සූ එකේ කට්ටිය. මෝටිගේ හැබැත්ත තියාගෙන සිංහය හැබැත්ත කුඩුවට දාලා උට බල ඉන්න තමයි තියෙන්නේ. මේ ඉන්නේ අපේ ලාම. අපේ ලාම.
මැන්ස්ෆීල්ඩ් සූ එකේ තව පොකුණක් වගේත් ඒගොල්ලෝ හදලා තිබුණා. ඊට පස්සේ අපි බලන්න ගියේ ජීනි පිග්. ඒගොල්ලන් ගොඩක් කට්ටිය එකම කූඩුවක දාලා හිටියා. හරිම කියුට්. එක එක පාට වලින් ඉන්න අය කට්ටිය. මේ සූ එකේ පොඩි කිඹුල්ලු දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් බලාගෙන එතනින් පිටත් වුණා. සූ එක බලලා නැවතත් මෙල්බර්න් අපේ ගෙදරට එන්න පිටත් වුණා. පොඩ්ඩක් වැසිබර කාලගුණයක් තිබුණා. ඒත් ඉතින් අපේ කැම්පින් සුන්දර මතකයේ ඉතින් හිතේ දරාගෙන අපි නැවතත් ගෙදර බලා ආවා. මෙච්චර වෙලා අපේ වීඩියෝ එක බලපු හැමෝටම බොහොම ස්තුතියි. එහෙනම් අපි අපේ ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලව ළඟදීම හම්බෙන්න. මම ෂාන්. මම මාෂා. ගිහින් එන්නම්. බයි බයි.